ඔයාලා ඇන්ටි ලැග් දැකලා තිබ්බට මොකද්ද මේ ඇන්ටි ලැග් කියන එකේ තේරුම? ඔයාලගේ ෆේවරිට් මෙටීරියල් කාර් channel එක drive ශ්‍රී ලංකාවේ ඉතින් මම සද්දවි අපි අද ඔයාලව අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ල garage ල workshop එක opening එක සඳහා අපි රැලි එකක් එතෙන්ට යන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේකේ ඔක්කොම JDM medium European ඔක්කොම දේවල් තියෙනවා. අපි යන ගමන් කතා කරමු. මම line up එක පොඩ්ඩක් පෙන්නන්නම්. Everything is built yo. Let's go. So starting off from this beautiful baby right here. ඇත්තටම මේක සෑහෙන දිග line up එකක්. ඉතින් අපි යන ගමන් කතා කරමු Sonic මේ කාර් එක මාර ක්ලීන් දැක්කට පස්සේ ක්ලීනස් නිග්ගේ කාර් එක මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. යෝ සුබරුස් එතනින් ගියාම ගොඩාක් දේවල් තියෙනවා. මේ අපේ රුචිත්ගේ එක මම පොඩි වටයක් දාලා ටක් ගාලා යන්න කලින් පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. මේ වගේ බිල්ඩ්ස් ගැන අපි යන ගමන් කතා කරමු. මේක දැකලා ඇති. මෙයාවත් දන්නේ නැති. That's why drive Sri Lanka. ඉතින් මෙයා තමයි මේකේ ඕන. තව යාළුවෙක් ඉන්නවා පෙන්නන්නම්. Hi. Thanks for having drive Sri Lanka with you. You're enjoying the show? පොඩ්ඩක් පෙන්නන්න. There's a laptop in the front seat which is very dangerous to be honest. දැන් අපි යන්න තමයි යන්නේ. මෙයා දැකලා තියෙනවනේ. මෙයා දන්නවනේ. දැකලා නෑ. Hi. ඉතින් මෙයා දැන් ගියර් දෙක වෙනස් කරලා තියෙනවා අලුත් එකට. ගියර් නෑ. කතා කරගෙන යනවා. තවත් යාළුවෙක් ඉන්නවා. Hi bro. Thanks for drive Sri Lanka. Thanks for bringing the car. බක්ති. ඊට පස්සේ මෙතන Hi bro. Hi, I'm from drive Sri Lanka. තවත් යාළුවෙක් ඉන්නවා අපේ channel එකේ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉඳපු. Hello. Hi. ඉතින් මේක ගැන කියන්න දෙයක් නැහැ. මේක ඔයාලා ඔක්කොම දන්නවා මොකද්ද මේ කියලා. We have done a huge massive episode for this. We have taken this to the track and then gave you guys the experience and the build and what not. තව තියෙනවා මේකත් එක. This thing is clean as bro. This is clean as honestly. Looks beautiful guys. This is clean. මේ දින ඉන්ටීරියර් එක බලා ගන්න පුළුවන්. දැන් පාරේ එක පැත්තක් ඉවරයි. ඊට පස්සේ අනිත් පැත්ත බැලුවට පස්සේ ඔයාලට පේනවා ඇති. අතන ඉඳන් අර කොනේ ඉඳන් මේ දිගටම වාහන තමයි ඉතින්. Oh, the show has already started. Bro, give me one more. Keep going. Woo-hoo! The show has already started. Thanks man. Thanks. Have a good ride. Ride safe. So, okay, we are going to wrap things up straight away. Go to that place and then give you guys feedback. Let's go. We have a bit of problematic situation. වතුර දාලා පාර යට වෙලා. වතුර. Driving ගම් වතුර, yes. හරි ගන්න. We have to find another way around. So what we are going to do is just get these cars to a place so where we can search for another way around. ඔයගොල්ලෝ සැපේනේ ඉන්නේ. ඔයගොල්ලෝ සැපේනේ අවුලක් නැහැනේ. අඩු වතුර දාලා යකෝ මෙච්චරක් විතර. නෑ තියෙනවා පේන්න. හරි එන්න. ඕන දෙයකට තියෙන ඔප්ෂන් දෙක. ඕක වතුර දාන්න පුළුවන්නේ? ෂෝකල් එක ඇතුළට. Let's go. People are like ගම් වතුර, driving ගම් වතුර. ඔයාලා ඇන්ටි ලැග් දැකලා තිබ්බට මොකද්ද මේ ඇන්ටි ලැග් කියන එකේ තේරුම? ඇයි ඇන්ටි ලැග් කියලා එකක් රේස් කාර් එකකට තියෙන්න ඕනේ? රංජා අපිට කියයි මොකද්ද ඇන්ටි ලැග් කියලා? Bro, what is anti lag? Anti lag is specialized for rally cars basically, not for like road cars or. Main functionality is to keep your boost pressures at zero level at corners when you lift off. So what it means is anti lag. Anti lag එක නැති කරනවා. හැබැයි අපේ ආතල් එකේ තියෙන ඇන්ටි ලැග් ගාලා ඇන්ටි ලැග් ගහන එක.
guys අපි ඇවිල්ලා ඉන්නේ අපේ අදාළ තැනට. Keep it low key. Damn son. මේකට කියන්නේ AK-47 Neo එක කියලා. Bro, did you know that the AK-47? Yeah, last time. That's why it's called the AK-47, man behind the wheel. See you around. Yeah, yo, you. After a long run, happy to see you at the place. You do. I'm going to get into the scene. Line up එක R32 එක තියෙනවා, Supra එකක් තියෙනවා. එතන තව GT4 RS එකක් තියෙනවා. අපේ ඉස්රාක්ගේ ෆෑන් ලේඩි එක තියෙනවා. 3 4 D-spec එකේ වැඩ තමයි ඔය. Guys, අපි මේක ගැන ඔයාලට කතා කරා. ඉතින් මේක අපි කලින් ඕපනින් එකකට අරන් ගියා. මේකේ full episode එකක් අපි ඔයාලට දෙනවා අනිවාර්යෙන්ම ඉස්සරහදී. V-spec 2 ner. ඒක අපේ තරිඳුගේ කාර් එක SS තරිඳු. Alright guys, අදට මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. සෑහෙන කාලයකට පස්සේ අපි රන් එකක් දැම්මේ. අවුරුදු ගානකට පස්සේ මේ ප්‍රශ්න අස්සේ හොඳ රන් එකක් දැම්මා. ඉතින් අපි හිතනවා ඔයාලා මේ එපිසෝඩ් එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඔයාලගේ favorite YouTube channel එක Drive Sri Lanka. ඉතින් subscribe කරන්න, අනිත් social media platforms උත් follow කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝෙන් පස්සේ තවත් සුපිරි එපිසෝඩ් එකක් අරන් අපි set වෙමු. ඊළඟ වීඩියෝ එකේ එහෙනම් ජය වාදරය හැමෝටම.